හෙලෝ ගයිස් අපි ගිය සතියේ පෝස්ට් කරා යෝයෝ ලෝච් ගැන වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේ තිබ්බේ එයා අපේ ප්ලාන්ට් ටැංක් එකක් විනාශ කරලා තියෙන වීඩියෝ එකක්. එතකොට ගොඩක් කට්ටිය අපෙන් අහලා තිබ්බා මැසේජ් දාලා යෝයෝ ලෝච් පාවිච්චි කරන්න බැරිද ඇත්තටම ප්ලාන්ට් ටැංකි වලට ඒ වගේ දේවල්. ඒ නිසා මම මගේ අනිත් ටැංක් එකක් පෙන්වන්න හිතුවා. ඇත්තටම එහෙම ප්‍රශ්නයක් නැහැ යෝයෝ ලෝච්ලා පාවිච්චි කරන්න. සමහර එයාගේ තියෙන බිහේවියර් එකක් තමයි එයා කොයි වෙලේ දේවල් අවශ්‍යනෝ ගිහිල්ලා මොකද එයාගේ ආහාර හොයාගන්න ඒ වගේ දේවල් නිසා. ඒ වුණාට මෙතනදී මගේ ප්‍රශ්නෙට යෝයෝ ලෝච්ම විතරක් නෙමෙයි උනේ. මෙතනදී මගේ ප්‍රශ්නෙට සොයිල් එකත් බලපෑවා. මම මේ පෙන්න අලුත් ටැංකියේ සොයිල් එක ටිකක් ක්වොලිටි සොයිල් එකක්. ඒ නිසා ඒක ඉක්මනට ඩස්ට් එක එන්නේ. ඒ නිසා යෝයෝ ලෝච් කොච්චර ඇවිස්සුවත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සහ මේ යෝයෝ ලෝච් ටිකක් කාම් එක්කෙනෙක්. එයා අනිත් මාළුත් එක්ක සෑහෙන්න කාම් විදිහට ඉන්නවා. ඔයාලට පේනවා ඇති දැන් එයා අනිත් මාළුත් එක්ක ඉන්න විදිහ. ඉතින් එහෙම මාළුත් ඉන්නවා. ඔයා යෝයෝ ලෝච් කෙනෙක් දානවා නම් ඒකට තියෙන හේතුව අනුව තමයි ඔයා දාන්න ඕනේ. එතකොට ඒ වගේම යාව මොනිටර් කරන්න, යාවගේ ප්ලාන්ට්ස් විනාශ කරනවද, ඒ වගේ දේවල් බලලා එහෙම වෙනවා නම් ඔයාට ටැංකියෙන් යාව අයින් කරන්න වෙනවා. එහෙම නැත්නම් එයාව ටැංකිය තියාගන්න පුළුවන්. මොකද එයා ටැංකියට ඇත්තටම අවශ්‍යයි. අර හැදෙන ගොළු බෙල්ලු වගේ සත්තුන්ව කාලා දානවා එයා. එහෙනම් ඊළඟ වීඩියෝෙන් හම්බෙමු.